ඔයාලා දන්නවද ඔයාලට ඔය A level ලියලි වරුණාට පස්සේ හම්බෙන A B C කියන අකුරු මොන මොන ලකුණු මට්ටම් වලටද හම්බෙන්නේ කියලා. ඒ වගේම ඒවා සමහර විභාගවලදී වෙනස් වෙන්නේ නැද්ද? ඒ හැමදේම ගැන කතා කරමු අද වීඩියෝ එකේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ A level exam එකේ grading system එක ගැන. එහෙම නැත්නම් ලකුණු. එහෙම නැත්නම් ඔයාලට හම්බෙන්නේ අකුරක්නේ A B C D S කියන අකුරු කොයි විදිහටද බෙදලා හම්බෙන්නේ කියලා. දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්න දෙයක් තමයි මේවට තියෙන එක එක ලකුණු පරතර තියෙනවා. ඒ පරතර හැම අවුරුද්දෙම වෙනස් වෙනවා කියන එක. හැම පරතරයක්. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි කතා කරමු මම ඔයාලට සාක්ෂිත් එක්ක පෙන්නන්නම්. මේ තමයි exam department එකෙන්ම සාමාන්‍යයෙන් A level විභාගයේ structure එක ගැන දාලා තියෙන document එකකින් මම ගත්ත PDF එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පේනවා කොහොමද මේ grading system එක තියෙන්නේ කියලා. ඒ වගේම ඒකට අනුව ඔයාලට පේනවා එතකොට බිඳුවේ ඉඳන් 34ට එනකම් ඔයාලට හම්බෙන්නේ F සාමාර්ථය. එහෙම නැත්නම් අසමත් කියන එක. ඒ වගේම 35 ඉඳන් 49ට එනකම් S සාමාර්ථ, 50 ඉඳන් 64ට එනකම් C සාමාර්ථ. ඕක මාර controversial. ගොඩක් ළමයි A level ලියන කට්ටිය හිතන් ඉන්නේ 55න් තමයි C එකක් හම්බෙන්නේ කියලා. නෑ, C එකක් හම්බෙන්නේ අතරම කිව්වොත් ලකුණු 50න්. ඊට පස්සේ 65 ඉඳන් 74ට B, ඒ වගේම 75න් උඩ A. එතකොට ඔයාලට ඕක දැන් 2019 ඉඳන් ක්‍රියාත්මකයි කියලා තමයි මේ ડોකියුමන්ට් එකේ තියෙන. අතට මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හා මූලාකෘති පත්‍රයෙන් තමයි මම මේක උපුටලා ගත්තේ. ඒ වගේම ඊළඟට අපි බලමු ඇත්තටම A level අපි මොකක් හරි A level හෝ O level සහතිකයක් අපි ගත්තොත් ඒ කියන්නේ ටික රජයට සල්ලි ගෙවලා වාගේ සහතිකේ ගන්න පුළුවන්. ඒ කියන්නේ verification of result කියන එක ගන්න පුළුවන්. ඒ හැම එකකම එයාලා පහලින් දාලා වෙනවා කොහොමද grading system එක වැඩ කරන්නේ කියලා. එතකොට මම මේ අවුරුද්දේ මීට මාස දෙකකට විතර කලින් ගත්ත සහතිකයක පල්ලෙහාව කැලේ වලට දැන් පෙන්නන. ඒතර ඔයාලා තවත් මේක කන්ෆර්ම් වෙනවා. ඒකේ A level වලට වෙනම O level වලට වෙනම තියෙනවා. එතකොට A level කියන කොටස මම මේ රතු පාටින් කොටුවක් දාලා තිනවා බලන්න. ඒකෙත් ඒ විදිහටම තමයි තියෙන්නේ. බිඳුව ඉඳන් 34ට F, 49 35 S, 50 64 C, 74 65 B, 75 මුඩ ඔක්කොම A කියලා. එතකොට ඔයාලට දැන් තේරෙනවා මේ grading system එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මොකද්ද මේ ලකුණු වෙනස් වෙනවා කියන එක. ඇත්තටම විභාගයක් තිබ්බාම ඒ විභාගයෙන් ළමයි පාස් වෙන එක. එහෙම නැත්නම් මම කියන්නේ මේ ABC ගන්න කට්ටියනේ පාස් සාමාර්ථය. කියන්නේ S සාමාර්ථයක් ගත්ත ළමයි ප්‍රමාණය යම්කිසි අගයකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ප්‍රමත වක්‍රයකට අනුකූල වෙන්න ඕනේ. මම මේ ගැන Z score එක හැදෙන්නේ කොහොමද කියන එකෙදි කතා කරා. එතකොට මේ ප්‍රමත වක්‍රයට අනුකූල නැහැ කියලා හිතමු අපි. ඒ කියන්නේ පට්ට අමාරු පේපර් එකක් හමුණා මුළු ලංකාවටම. එහෙම වුණොත් පාස් වෙන ප්‍රතිශතය අඩු වෙනවා ඒ අදාළ විෂය. එතකොට එයාලා කරන්නේ බොහෝ දුරට මේක හැම අවුරුද්දකම වගේ වෙනවා S සාමාර්ථය. මොකද එයාලට ඕනේ පාස් වෙන ප්‍රතිශතය වැඩි කරගන්න. පාස් වෙන්නේ S එකෙන්නේ. ඒ කියන්නේ ලකුණු 35න් දෙන S එක එයාලා පල්ලෙහාට ගේනවා අර ප්‍රමත වක්‍රයේ හැඩය හරියනකම්. ඒ කියන්නේ එයාලට අදාළ පාස් ප්‍රතිශතය එනකම් එයාලා ඒක පල්ලෙහාට ගේනවා. ඒකේ එක අවුරුදු වල එක ගණන් වෙන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍යයෙන් විභාගයකදී සිද්ධ වෙන්නේ. කියන ඕනම විභාගයක A level එකට පස්සේ එයාලා S එක පහලට ගන්නවා. ඊට අමතරව ළමයිට මොකක් හරි විශේෂ අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ විභාගෙදී ළමයි ඒ පිළිබඳව මොකක් හරි එයාලට ඉල්ලීමක් කරලා තිනවා නම් අන්න ඒතකොට විතරක් එයාලා සලකා බලනවා C සහ B සාමාර්ථ වෙනස් කරන්න. කවදාවත් A සාමාර්ථය වෙනස් වුණා කියලා නම් අපිට ඒ කියන්නේ දැනුවත්ව සහ ඒ කියන්නේ කවදාවත් එළියට ඇවිල්ලා නැහැ එහෙම එකක් ලීගලි මොකක්වත් ડોකියුමන්ට් එකක්. ඒ නිසා මට ඒක ගැන විශේෂයෙන් කියන්න බෑ. එතකොට C සාමාර්ථය සාමාන්‍යයෙන් ওই වගේ වෙලාවට හැම විභාගයකම S එක අඩු කරොත් බොහෝ දුරට C එක ලකුණු 2කින් 3කින් එහෙම වෙනවා. C එක පල්ලෙහාට එනවා. ඒ කියන්නේ 48ට 49ට වගේ අවස්ථා තියෙනවා. B එක වගේ වෙනස් වෙන්න නම් අර වගේ මං කිය ලොකු ඉල්ලීමක් තිබ්බොත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඒවා කවදාවත් එළියට එන දේවල් නෙවෙයි. උනට අපි දැනගන්න ඕනේ එහෙම දෙයක් එක්සෑම් එකකට පස්සේ වෙනවා කියලා. එතකොට බොහෝ දුරට මේ අවුරුද්ද ගැන කතා කරොත් මේ අවුරුද්දේ ගොඩක් කට්ටිය කියනවා ස්ට්‍රක්චර් වෙනස් වෙලා පේපර් සමාරු කියලා. එහෙම වුණොත් S එක පහලට එයි සාමාන්‍යයෙන් උපරිම වුණොත් 30ට වගේ එයි. එහෙම නැත්නම් 30ට 29ට වගේ S එක එන්න ඉඩ තියෙනවා. C එක සාමාන්‍යයෙන් 48ට 49ට වගේ එන්න ඉඩ තියෙනවා. ඒක තමයි මම ප්‍රෙඩික්ට් කරන හැටි මේ පාර විභාගයේ පේපර්ස් උත් එක්ක. ඉතින් මම හිතනවා ඔයාලා ලොකු දැනුමක් ගන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. එහෙම ගත්තා නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක දන්නේ නැති කෙනෙක්ට යවන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම good luck.